රයිට් අපි අදත් බලමු බිට්කොයින් මාකට් එකේ ප්‍රයිස් එකට ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් අද දවසේ ට්‍රෙන්ඩ් එකට යන්න කලින් මාකට් එකේ සිටුේෂන් එක ගැන කතා කරන්න කලින් අපි කලින් දවසේ වීඩියෝ එකේදී කරපු ඇනලයිස් එකට මොකද උනේ? එතකොට ඒකේ සිටුේෂන් එක අපි පොඩ්ඩක් බලමු. ඉතින් කලින් දවසේ අපි එක්ස්පෙක්ට් කරේ හරියට මාකට් එක තිබ්බේ මෙන්න මේ ඒරියා එකේ. මෙන්න මෙතන මට මතක විදිහට. ඉතින් අපි වීඩියෝ එක බැලුවොත් ඔයාලා වීඩියෝ එක බලන්න. ඉතින් මෙන්න මෙතන තමයි මාකට් එක තියෙන්නේ. අපි එක්ස්පෙක්ට් කරෙත් මාකට් එකේ ඩවුන් මූව් එකකට යයි කියලා. ඒකට හේතු වුණේ සම්පූර්ණයෙන්ම මේ දවස් ටිකේදී ක්‍රිප්ටෝකරන්සි මාකට් එක, ෆොරෙක්ස් මාකට් එක, ස්ටොක් මාකට්ස් මේ ඔක්කොම බේස් වුණේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියත් එක්ක. ඉතින් සම්පූර්ණයෙන්ම මාකට් එක පාලනය වුණේ ජියෝපොලිටික්ස් එක්ක. ඉතින් ඒකත් එක්ක ඒ වෙලාව වෙනකොට ඉතින් 7 වෙනිදා වෙනකොට මෙන්න මේ දවස් වෙනකොට ට්‍රම්ප්ගේ බදු මුළු ලෝකෙටම ගහලා තිබ්බේ එක එක රටවල් වලට එක එක විදිහ. ඉතින් වැඩිපුරම චයිනාට ගහලා තිබ්බේ. ඉතින් මේකත් එක්ක මාකට් එක ඩවුන් මූව් එකකට යන්න තිබ්බේ ගොඩක් ලොකු ඩවුන් මූව් එකකට යන්න තිබ්බේ ගොඩක් ප්‍රොඩක්ෂන්ස් තිබ්බේ. තව ටිකක් මාකට් එක පල්ලෙහාට 65 69 මෙන්න මේ වගේ සෝන් එකකට මාකට් එක එයි කියන එක. හරියට මොකලන් බැලුවොත් ට්‍රම්ප්ගේ ස්පීච් එකක් තිබ්බා 3 වෙනිදා ලංකාවේ වෙලාවෙන් පාන්දර 1:00 ඉතින් මේ වෙලාවේ තමයි යාගේ බදු ප්‍රතිපත්තිය ප්‍රකාශ කළේ මේ රටවල් වල මෙන්න මෙච්චර එයා බදු ගහනවා කියලා. ඉතින් ඒ නිවුස් එක ආපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර මාකට් එකේ ක්‍රැෂ් එකක් වෙලා දෙනවද බිට්කොයින් එක සහ අනිත් ස්ටොක්ස් හැම මාකට් එකක්. ඉතින් ඒත් එක්කම ආයෙත් දවස් කීපයකට පස්සේ දවස් 4-5කට පස්සේ ඒ බදු ප්‍රතිපත්තියේ තීරණය ආයෙත් ඉවත් කරගත්තා. මම හිතන්නේ මාස 3කට දවස් 90කට ඒක පෝස් කරා. යා ඉතින් ඊට පස්සේ 7 වෙනිදා මට මතක විදිහට ආයෙත් මාකට් එක ඉවත් කරගන්නවා කියන තීරණෙත් එක්කම ආයෙත් මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එක පටන් ගත්තා. ඒ කියන්නේ මාකට් එක රිකවර් වෙන පටන් ගත්තා. ඉතින් මේක තමයි දැනට තියෙන සිටුේෂන් එක මාකට් එකේ. ඉතින් අපි උඩ බලමු අලුතෙන් දැන් අප්ඩේට් එක මොකක්ද කියලා මාකට් එකේ ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්නේ කියන එක. මාකට් එක අප් වේයිද ඩවුන් වේයිද? මොකද දැන් වෙනදට අපි සාමාන්‍යයෙන් මාකට් එකේ ට්‍රෙන්ඩ් එකෙන් ට්‍රෙන්ඩ් එකට බලලා අපි මාකට් එක ඇනලයිස් කරනවා. ගොඩක් අය ටෙක්නිකල්ස් ප්‍රයිස් ඇක්ෂන් මේ හැම එකක්ම. දැන් අපිට නිවුස් එකට තමයි බලන්න වෙලා තියෙන්නේ. ට්‍රම්ප් මොනවද ඊට පස්සේ ඊළඟට කියන්නේ කියන එක අපිට බලන්න සිද්ධ වෙනවා මාකට් එකේ ඊළඟ ට්‍රෙන්ඩ් එක හඳුනා ගන්න. කොහොම වුණත් ට්‍රම්ප්ගේ අලුත් නිවුස් එකක් තියෙනවා. එයාගේ බදු ප්‍රතිපත්තියත් එක්ක. ඉතින් ඊට කලින් ඒ ෆන්ඩමෙන්ටල්ස් වලට යන කලින් මම පොඩ්ඩක් මේකේ ප්‍රයිස් ඇක්ෂන් එක මාකට් එකේ ස්ට්‍රෙන්ත් එක බයර්ස් ලගේ සෙලර්ස් ලගේ බිහේවියර් එක මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද දැන් තියෙන්නේ කියන එක. අපි මේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ඉවත් කරගත්ත ටයිම් එකේ ඉඳලා අපි පොඩ්ඩක් බැලුවොත් බයර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එකේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා සෙලර්ස් ලගේ ඩවුන් ප්‍රෙෂර් එකට වඩා. මාකට් එකේ ස්ට්‍රෙන්ත් එක අතින් බැලුවොත් මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ බයර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක වේව්ස් දෙකක් විතර. මෙන්න මේ ට්‍රෙන්ඩ් එක ඊට පස්සේ මෙන්න මේ ට්‍රෙන්ඩ් එකේ ඉඳලා ස්ටෙප් බයි ස්ටෙප් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අපි සයිසස් එක සයිස් බැලුවොත් මේ ට්‍රෙන්ඩ් එකත් එක මේ සයිස් එක බැලුවොත් මේක බැලුවොත් එන්න ට්‍රෙන්ඩ් එකේ ප්‍රෙෂර් එක ටිකක් විතර අඩු වෙලා තියෙනවා. සහ ඊට පස්සේ තමයි අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ඩවුන් පුල් බෑක් එක. එහෙම නැත්නම් මාකට් රීටෙස්ට් එක කලින් අප් ට්‍රෙන්ඩ් එකත් එක්ක බැලුවහම අපි පුල් බෑක් එකක් විදිහට මේක කම්පෙයාර් කරලා ඩවුන් ට්‍රෙන්ඩ් එකේ කලින් අප් ට්‍රෙන්ඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් 80ක 90ක වගේ පුල් බෑක් එකක්. හැබැයි මේ ඇවිල්ලා තියෙන පුල් බෑක් එකත් කලින් අප් ට්‍රෙන්ඩ් එක කම්පෙයාර් කරාම ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එකත් එක්ක අපි කම්පෙයාර් කරාම ලොකු බයර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක තරම්ම ලොකු ස්ට්‍රෙන්ත් එකක් නැහැ. හැබැයි බයර්ස්ලා ෆේඩ් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන බයර්ස් ටිකක් වීක් වෙලා තියෙන. ඉතින් ඒක නිසා තමයි මාකට් එකේ සෙලර්ස්ලා පහුගිය දවස් දෙකේ වීකෙන්ඩ් එකේ මාකට් එක පොඩක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ බයර්ස් ලගේ ඇත්තටම පොඩි රෙස්ට් එකක් රයිට් රෙස්ට් එකක් විතරයි මාකට් එකේ මෙතන තියෙන්නේ. බයර්ස් ලගේ රෙස්ට් එකක්. ඒකෙන් අදහස් වෙන්නේ බයර්ස්ලා ඉවරයි කියන එක නෙමෙයි. ඒකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි මාකට් එකේ රයිට් තව බයර්ස්ලා එන්න පුළුවන් කියන එක. රයිට් ප්‍රයිස් ඇක්ෂන් අනුව ඕක තමයි වෙන්නේ. ප්‍රයිස් ඇක්ෂන් විදිහට බැලුවොත් බයර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක තාම තියෙනවා. මේ ආපු අන්තිම ඩවුන් මූව් එක බයර්ස් ලගේම රෙස්ට් එකක්. ඒකට හේතුව අන්තිම අප් වේව් එක මේ පෙන්වන අප් වේව් එකේ පොඩි වීක්නස් එකක් බයර්ස්ලා පෙන්වලා තියෙනවා. ඒ පොඩ මාකට් එකේ බයර්ස්ලා පොඩ්ඩක් ෆේඩ් වෙලා තියෙනවා මාකට් එක මෙන්න මේ සෝන් එකට එනකොට ඒක හරි. ඒක වෙන්න පුළුවන් මොකද
මෙන්න මේ මෙතන තමයි අපි කලින් මාකට් එක ඇනලයිස් කරේ. එතකොට තිබ්බ මාකට් එක මෙතන ආයෙත් මාකට් එක රිකවර් වෙලා තියෙනවා හරියටම. ට්‍රම්ප් තුන්වෙනිදා බදු ප්‍රතිපත්ති ඉදිරිපත් කරනකොට මාකට් එකේ තිබ්බ ප්‍රයිස් එකටම මාකට් එක ආයෙ රිකවර් වෙලා තියෙනවා. සහ එතනින් පස්සේ පොඩි රෙස්ට් එකක් මාකට් එක අරන් තියෙනවා. රයිට්. ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පොඩක් බැලුවොත් රයිට් අපි ඊට කලින් යමු ට්‍රම්ප්ගේ අලුත්ම බදු ප්‍රතිපත්ති අලුත් නිවුස් එකට ට්‍රම්ප්ගේ බදුවලින් සම්පූර්ණ ඒ කියන්නේ ගොඩක් රටවල් නිදහස් කරාට චයිනා නිදහස් කරලා තිබ්බේ නැහැ. 145ක් වෙනකන් මේ මොහොත වෙනකොටත් 145ක් වෙනකන් එයාගේ ටැක්ස් ප්‍රතිපත්තිය චයිනාට වලට බදු ගහලා තිබ්බේ. ඉතින් හැබැයි ඒකින් දැන් අයින් වෙනවා. ස්මාර්ට් ෆෝන්ස්, කම්පියුටර්ස්, ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ටික බදු වලින් අයින් කරලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඒකට හේතුව තමයි මම හිතන්නේ ගොඩක් දුරට US වල ප්‍රොඩක්ට්ස් Apple වගේ ගත්තොත් 80ක් විතර ඇසෙම්බල් කරන්නේ චයිනා වල, ඉතුරු 20 ඉන්දියාව වල. ඉතින් මේකෙන් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද චයිනා වලට එක දිගටම ඉලෙක්ට්‍රොනික්ස් වලට බදු ගහලා තිබ්බොත් 125කින් Apple ෆෝන්ස් වල Apple ප්‍රොඩක්ට්ස් වල මාකට් එකේ ප්‍රයිසස් වැලියුස් ඉහළ යනවා. ඉතින් ඒක US වල ප්‍රශ්නයක් නිසා තමයි මේක ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රොඩක්ට්ස් වලට මේක අයින් කරලා ඉතුරු ඒවාට ඒ විදිහට මේ ටැක්ස් ප්‍රතිපත්තිය තියලා තියෙන එකත් US වල වාසියට. ඉතින් කොහොම වුණත් මේකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ ටෙක් ස්ටොක්ස්. US Tech 100, ඒ කියන්නේ Nasdaq 100 වගේ ස්ටොක්ස් ඉන්ඩිසස් ප්‍රයිසස් වල මාකට් එකේ වැලියු එක මේ වෙලාවේ ඉහළ යන්න පුළුවන්. දැනටත් මාකට් එක ඇත්තටම ඉහළ ගිහලා තියෙන්නේ ඒ ට්‍රම්ප් ඒකේ අදහස් කරන්නේ මේ ට්‍රම්ප්ගේ ටැක්ස් ප්‍රතිපත්ති ඉවත් කරගත්තට පස්සේ මාකට් එක කොහොමත් අප් වුණා. ඊට සාපේක්ෂව බිට්කොයින් උත් අප් වුණා. මොකද Nasdaq 100 මෙන්න මේ ඉන්ඩිසස් ක්‍රිප්ටෝකරන්සිස් එක පොසිටිව් කොරලේෂන් එකක් තියෙන්නේ. ඉතින් මේ නිවුස් එකත් එක්ක මම හිතනවා මේ ටෙක් ඉන්ඩිසස් තවත් මාකට් එකේ වැලියු එක අප් වෙයි කියලා. ඉතින් මේක මම හිතනවා අද නිව්යෝර්ක් සෙෂන් එක ස්ටාර්ට් වෙනවත් එක්කම මාකට් එක අප් වෙයි කියන අදහස 6:00 වගේ වෙනකොට මාකට් එකේ අප් එකක් එන්න පුළුවන්. US Tech ඉන්ඩිසස් වල US 30, US 500 මේ හැම ඉන්ඩිසස් එකක් එක්කම මාකට් එක අප් වෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් මම හිතනවා ඔය අද හවස 7 වෙන කලින් මාකට් එකේ ඩවුන් වේව් එකක් වෙන මේ වගේ සෝන් එකකට ඇවිල්ලා තමයි ආයෙත් මාකට් එක අප් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ බිට්කොයින් එකේත් දැන් මාකට් එක අප් වුණාට තව එක වේව් එකක් විතර ඩවුන් වෙලා පැය කීපයක් විතර ඩවුන් වෙලා තමයි ආයෙත් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අප් වෙන්න පුළුවන්. දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක. ඒත් එක්කම අපි පොඩක් බැලුවොත් මෙන්න මේ ඒරියා එක මම එක කලින් වීඩියෝ එකේදී කිව්වා මට මතක විදිහට මේක කී ලෙවල් එකක් ස්ට්‍රෝං කී ලෙවල් එකක් ඔයාලට බලාගන්න පුළුවන් කොච්චර මාකට් එක මේ ලෙවල්ස් බ්‍රේක් කරන්න try කරත්. කියන්නේ මේක ටෙක්නිකල් ඇනලයිස් එකක් විදිහට බැලුවොත් හැම වෙලාවකම ස්ට්‍රේට් මාකට් එක මේ සෝන් එකට ඇවිල්ලා තියෙනවා මැග්නට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මාකට් එක බ්‍රේක් වුණා ඒ ස්පීඩ් එකෙන්ම ආයෙත් මාකට් එක මේ කී ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. බ්‍රේක් වුණා ආයෙත් මාකට් එක මේ ස්පීඩ් එකෙන්ම ඇවිල්ලා තිනවා. මාකට් එක හෝල්ට් වෙලා නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මාකට් එක කියන්නේ මෙහෙම බ්‍රේක් වුණා මේ වගේ කන්සල්ටේෂන්ස් නැතුව මාකට් එක ස්ට්‍රේට් V shape එකට මාකට් එක ඇවිල්ලා තිනවා. අපි හැම වේව් එකක් දිහාම වැඩි වශයෙන් බැලුවොත් ලොකු ප්‍රතිශතයක්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ටිකක් ස්ට්‍රෝං ඒරියා එකක මාකට් එක තියෙන. දැන් මාකට් එක තියෙන්නේ කී ලෙවල් එකෙන් උඩ සහ බයර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එකත් අපිට ස්ට්‍රෝං විදිහට පේනවා මේ අන්තිම වේව් එක කලින් මාකට් එක ඩවුන් මූව් එකත් එක්ක. සහ ෆන්ඩමෙන්ටලි US ඉලෙක්ට්‍රොනික්ස් චයිනා ඉලෙක්ට්‍රොනික්ස් වලට ටැරිෆ් ටික අයින් කරලා තියෙනවා. ඉතින් ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක් US ටෙක් කම්පැනිස් වල ස්ටොක්ස් වල ප්‍රයිසස් ඉහළ යනවා. ඉතින් මේකත් එක්ක ක්‍රිප්ටෝකරන්සි මාකට් එක ඊළඟ දවස් 2-3 දී තවත් වැලියු එක අප් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් ඔක්කොම පොසිටිව් පැත්තට තියෙන මේ සතියේ ඉතින් අපි බලමු පොඩ්ඩක් මම හිතනවා වේව් එකක් පහළට ඇවිල්ලා ඒක වේව් එකක් මේ වගේ සෝන් එකක මාකට් එක ඇවිල්ලා ආයෙත් මාකට් එක අප් වෙයි කියලා. ඉතින් මේ අප් වෙන අප් මූව් එක මම දකින්නේ ෆේක් මූව් එකක් විදිහට. එකපාර ගොඩක් කට්ටිය මාකට් එකේ කොහොමද බයි කරනවද දවස් සද්දා. ඉතින් එයාලා ලික්විඩේට් වෙනවා. එයාලා බයි කරනකොට ඉතින් මම හිතනවා මාකට් එකේ ඩවුන් වේව් එක එනකන් ඉන්න.
anticipation මේක තමයි number 1. බලන් ඉන්න මාකට් එකේ මොකක්ද වෙන්නේ කියලා. ඊළඟ වේව් එකේදී මම හිතනවා මේ ඩවුන් වේව් එකටත් වඩා ඊළඟ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ලොකු වීක්නස් එකක් පෙන්වනවා. ඒක ඔයගොල්ලන්ට කැන්ඩල්ස්ටික්ස් වලින් බලා ගන්න පුළුවන් වෙයි. ඒක තමයි ඔයාලගේ ලොකුම කන්ෆර්මේෂන් එක right. මේක තමයි ටයිම් එක. මාකට් එක අප් මූව් එක ස්ටාර්ට් වෙන කියන එක. ඉතින් දැනට තියෙන සිටුේෂන් එක අනුව මම සමරයිස් කරන්නම් ආයේ. මම එක්ස්පෙක්ට් කරන්නේ බයි ට්‍රේඩ් එකකට මම අඩු ගානේ මේ ඩවුන් වේව් එකේදීවත් සෙල් එකකට යන්නේ නැහැ ෂෝට් ටර්ම් මේ වෙලාවේ. අද දවසේ ඇතුළත. ෂෝට් ට්‍රේඩ් එකකට යන්නේ මම බලන් ඉන්නවා බයි එක ගන්නම බයි ට්‍රේඩ් එක ගන්නම තව ඩවුන් වේව් එකක් මාකට් එකේ හැදෙනකම්. ඉතින් මේක තමයි අද දවසේ මේ ඊළඟ දවස් දෙක තුනට මාකට් එකේ දෙන අප්ඩේට් එක. බලන්න මොකද වෙන්නේ කියලා. මම ඊළඟ වීඩියෝ එකේදී අප්ඩේට් කරන්නම් මාකට් එකට මොකද උනේ කියලා.